250 500යි රටින්ද මේ යන්නේ පාද යාත්‍රාව ආරම්භ කරන්න ඔක්කන්ද දේවාලයට. මේ තියන්නේ ඔක්කන්ද දේවාලයට යන පාර කැලයක් මැදින් තමයි යන්න තියෙන්නේ. මාරම ලස්සනයි. ඉතින් ඉස්සරහටත් ගොඩක් ලස්සන තැන් අපිට හම් වෙයි. ඒ වගේම ගොඩක් දුෂ්කර ලස්සන ගමනක් වෙයි. ඔන්න ඉතින් අපි ආව ඔකන්ද දේවාලයට. මේ තියෙන්නේ ඔකන්ද දේවාලය. මෙතන ගොඩාක් ඉන්නවා හින්දු බැතිමතුන්. එයාලගේ ආගමික වතාවත් තුළ යෙදෙනවා. එයාලට අවහිරයක් වෙන හින්දා මෙතන ලොකුට වීඩියෝ එකක් කරන්නේ. අපි තව එහා පැත්තේ ගල් තලාවක් තියෙනවා. එතනට යන්නත් ඕනේ. එතන ලස්සන view එකක් ඇති කියලා හිතෙනවා. අපි ගිහිල්ලා බලමු. ඔයාලට පේනවද දන්නේ මේ හින්දු බැතිමතුන් එයාලගේ ආගමික වතාවත් තුළ යෙදෙනවා. මන් දේවල් ළඟ ටිකක් හිටියා. ඒකෙන් චුට්ටක් පරක් වුණා. අර ඈත ගල් දාලාවක් තියෙනවා. අපි එතනට යනවා. මං හිතනවා අපේ කට්ටියත් එතනට ගිහලා ඇති. යමු ඉක්මනට යමු අපි. කරන්නේ කොතනද? ගන්න. නෑ පාලමේ ආපස්සට කඩේ දිනන රේන්බෝ එකක් මාර්ගි බත් කඩේ ළඟ නේද? බත් කඩේ ඔකන්ද දේවාලය පහු කරගෙන අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔකද දේවාලය කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ පාද යාත්‍රාව. මේ 2025 පාද යාත්‍රාව. හින්දු බැතිමතුන්ගේ මේ පාද යාත්‍රාවට අපි එකතු වෙන්නේ සංචාරක විදිහට. ඇයි මේකට මේ සංචාරක විදිහට ගොඩක් අය එකතු වෙන්නේ කියලා ඔයාලට ඉස්සරහට දැනගන්න පුළුවන්. මේ එන්නේ අපේ චින්තක.
අපි පාගමන ආරම්භ කළා වදී. දැන් ගේට් එකෙන් ඇතුළු නෑ ඇතුළලා යනවා යනකොටම තියෙන වැවක් ලස්සන වැවක්. කට්ටිය යනවා. හොඳ අත්දැකීමක් වෙයි ඉතින්. අපි යමු ඉස්සරහදී හම්බෙමු. ගොඩක් කවුව තියෙනවා. වැස්ස නම් ඉතින් අඩුයි. ඔව් රශ්මිය තමයි ඉතින් ගොඩක් තියෙන්නේ. චින්තක වීඩියෝ එකක් දාන්න. හොඳ වතුරද? ඔව්. ඉරිසිදු වතුර පානි ජල. කට්ටියට බොන්න කෙනෙක් දානවනේ. ටැප් එක අනිත් පැත්තට නෙවෙයි කරනවා. දීලා පුරගෙන. මට දෙන්නේ. දෙනවයි. අපිට ලස්සන කොට ගන්න. හැම උරුද්දකම එන්නේ. 2025 පාද යාත්‍රාව. මේ මගේ පළවෙනි පාද යාත්‍රාව. චින්තක පළවෙනි යාත්‍රාව. මගේ පළවෙනි යාත්‍රාව. වාගේ මගෙත් එක පළවෙනි එක. අනිවාර්යෙන් හැම සැරේම එන්න ඕනේ. එනවා කරේම. අන්න අනික් කට්ටිය යනවා ඇත. ආස වීර. ඔයාට දෙකයි ඈ. කන්නේ කොහොමද නිකන් කාගෙන යනවා? ඔව්. හතරේ වලට දෙක. බලන්න දීප ආරක්ෂා බලන වටේට ජලක් වගේ වැදලා තින්නේ. ඔව්. සතුන් දෙන්න බැරි වෙයි. ඔබේ ආරක්ෂා පිටිනවා. මේ යෝධ ලිප කියලා කියන්නේ හේතුව ලිපට ලිප්ගල් තුනයි ඉතින් මේ එක ගලක් තව ගලක් ඒකට අපි කට්ටියම මේ දැන් ලිප මැද්දේ ඉන්නේ. යෝධ ලිප මැද්දේ මේ ඉන්නේ. මේ තියෙන ලිප් ගල් තුන. මේ අපි පැත්තෙන් ලිප්ගල් තුන. ඔබට ඉතින් ඉදිරියේදී ඔබට ආවොත් ඔබට පුළුවන් මේ ලිප්ගල් තුන මැද්දෙන් මේ පාද යාත්‍රාව කරන්න. අපි යමු ඉස්සරහ. අදන්ට හරියට ගල් තුනක්. හලෝ. පාද යාත්‍රාව වෙද්දී තනින් තන මේ වගේ ටැංක් තියලා තියෙනවා වලට වතුර බොන්න. ගමන් විඩාව නිවා ගන්න ඩිජිටල් බලන්න දාන්න පුළුවන්. කිලෝමීටර් දෙකෙන් දෙකට වගේ තියෙනවා. අන්තිම හරිය නෑද? ඉතින් ඒවෙන් කකුල් හොදලා වතුර නාස්ති කරන්න නැතුව බොණ්ඩ විතරක් වගේ බලා ගන්න. පළවෙනි ඉන්ටර්වල් එක. ඩිරින් කිලෝමීටර් කීයක් ආවද? කිලෝමීටර් 5ක් විතර වගේ ආවා. එක දිගට ආවනේ. ටිකක් කියලා ඉන්නව නෑ? මම ගන්න.
අටයිද රටින්ද වෙලෙන්ද පුතවිලා. මම සක්කම් බෙදුවා. 500 250යි 250 500යි රටින්ද අලුත් ඒවා කුරුවල වෙලා නැහැ. කුරුවල අතෙන්ද කුරුවල තාගන්න 250 500යි 500 250යි කියලා උඩ යට මාරු වෙන්න ගහලා තියෙන පිට කොටුවේ. ගන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ 250 500ද කියලා. ආවලික අපේ නඩේට එකතු වෙච්ච සහෝදර දෙන්නෙක් දැන් ගෙදරින් ගෙන වතුර එකවද? ඔව් තේ හදනවා. ගෙදරින් ගෙන වතුර කරගෙන තේ හදනවා කියන්නේ. ඔච්චර වටිනවද? ඈ? ඔච්චර වටිනවා. ඔව්. රෙස්ට් එකෙන් පස්සේ ඔන්න ආයෙත් පාද යාත්‍රාව ආරම්භ කරනවා. අපි යන ගම අපිට හම්බුණා වීරත්තක්. අපිට පොඩි එක්කෙනෙක් දුන්නේ. මේ චින්තක රසයිනේ. රසයි. සුපිරි. ඉන්දිය හොඳට තින්නේ. කාලා බලන්න. සුපිරි. කාලා බලන්න ආසයිද? පොඩි කහට කතියකුත් තියෙනවා, කන් රසකුත් තියෙනවා. කාලා බලන්න ආසයිද කියලා. සෝරි. හොඳ කාලා බලන්න. ගොඩක් යන්න තියෙනවා. අම්මා. ගොඩක් අවුව තරයි. යමු අපි. වැව් පිටියේ. මේ අපි ඉන්නේ වැව් පිටියක. වතුර හින්දිලා. මේ වැව් පිටිය හරහා තමයි අපි එහා පැත්තට යන්නේ. අපි යමු. වැව ගොඩක් ඉඳලා තියෙන්නේ. පොඩි වතුර වලවල් තියෙනවා. ඔය මේ මීහරක් එහෙම ඉතින් බහැලා ඉන්නවා. මාර අවසරක් දෙන්නේ. අර ඈත වැවේ පොඩි වතුර ප්‍රමාණයක් තියෙනවා. වතුර එහෙම තිබුණා නම් ඉතින් මේ බහැලා තමයි යන්න වෙන්නේ. ඔයාලට පේනවද මේ තනකොළ මැරලා වගේ තියෙනවා. පාද යාත්‍රාව පටන් ගත්තාම කට්ටිය ගොඩක් ගියානේ. ඒ හින්දා මේ තනකොළ මැරලා තියෙන්නේ ගොඩක්. පාර හැදිලා තියෙන්නේ. අපේ කට්ටිය යන ඉස්සරේ. අර පේන මානෙම තියෙන වැව. කුමන වනෝද්‍යානයේ ලොකු
අපිට තාම එක සතෙක්වත් හම්බුනේ නැහැ. ඉන්නවලු කොටි වලස්සු මෝ අපිට එකෙක්වත් හම්බුන්නේ නැහැ තාම. අපි යනවා ඉස්සරහට බලමු හම්බ වෙයි ගොඩක් දුරට. තව අපි දැන් කිලෝමීටර් 8ක් විතර වගේ ඇවිදලා ඉන්නේ. තව ගොඩක් යන්න තියෙනවා. අද හවස් වෙනකොට කිලෝමීටර් 15 පව කරන්න තමයි අපි කතා කරගත්තේ. එතනින් ගිහිල්ලා අපි නවතිනවා අපේ නවාතැන්පලේ රාත්‍රී නවාතැන්පලේ. ආයෙ හෙට උදේට තමයි ගමන පටන් ගන්නෙ. යමු ඉස්සරහට. ඔයාලට පේනවා ඇති මේ අරහා ඈතින් කටේ නවතින්න වගේ හදන්නේ අද රැයට. එතන කට්ටිය උයනවා, තේ බොනවා, ඒ වගේ දේවල් කරනවා නැවතලා ඉන්නවා. පේනවද දන්නේ ඔයාලට? අර ඈත. අපි ආව දැන් විශේෂ තැනකට. පාලමක් තියෙනවා ඉස්සරහින්. කට්ටිය සෙල්ෆි ගහනවා. Oh නේ. මෙතන තියෙන මේ පොයින්ට් එකක්. ඒ කියන්නේ කට්ටිය රාත්‍රී නවතැන්පලක් තියෙන්නේ. එතන ගොඩක් දේවල් තියෙනවා. ප්‍රථම ආධාර, කෑම බීම ගොඩක් දේවල් තියෙනවා. පළවෙනි නවාතැනේ අපි නැවතුන්නේ නැහැ. අපි ටිකක් ඉස්සරහට ඇවිල්ලා තමා නැවතුනේ. මේක ටික වෙලාවක් තමයි මෙතන ඉන්නේ. ඉඳලා ඊට පස්සේ අපි යන්න ඕනේ. අපි ඊළඟ නවාතැනෙන් තමයි නවාතැන් ගන්නෙ. අන්න එහා කෙරවල ඉන්නවා චින්තකයි ප්‍රදීප් අයියයි. මෙතන ගොඩක් ලස්සනයි. මේ වෙලාවෙ ඉතින් මෙතන අවුව තියෙනවා. භාගික වගේ රෙස්ට් එකක් අරගෙන අපි දැන් යනවා ආයිමත් ගමන. හොඳ රෙස්ට් එකක් ගත්තා. දැන් ඉතින් ආයි යනවා ගමන. අපි යමු. ඔව් නේද මං ගැට ගැහුවා ලස්සනට. ජායි එරෙන්න ඕනේ නැති විදිය. එහෙනම් ආයෙත් හදයක් තව යමු අපි. ගමන අන්ත ආරම්භ කරමු. ප්‍රදීප වැඩි කියලා. තවත් වැවක් තියෙනවා. ලස්සනයි මේ. මෙතනින් මේ ඔයාලට පේන ඇති. ඉතින් කෙලින්ම ගියොත් අර පාර පේනවා අපිට අපි යන පාර. වටයක් තියෙනවා යන්න. තියෙන පාර. අපිට හම්බුණ තුන්වෙනි වැව. මේ වෙලාවට වතුර ටිකක් කියන නම් ආයි දිව්‍ය ඔස්සුවක් වගේ. පොඩ්ඩක් මූණ පොඩ්ඩක් හොදගෙන යමු.
අපි අපේ තුන්වෙනි බව පහු කරලා යන ගම. යමු ඉස්සරහට. කිලෝමීටර 11ක් විතර මේ වෙනකොට පාද යාත්‍රාවේ යෙදিলা. මේ පැත්තෙන් මුහුද අපිට පේනවා වෙලිපාරයක් වගේ මෙතන කලපුව. ඉතින් මේ තවත් දැවැන්තයෙකුගේ නික්ම යෑමක ඉතුරු වෙච්ච ශේෂ වෙච්ච සටහනක්. අපි යන්න අමුතු දෙයක් පෙන්වන්න තමයි හදන්නේ. දෙපැත්ත වා කිය මගල් කොළු මීහරකේ නේද? කොළු මීහරකේ ඔළුවක්. අම් දෙක සහිත ඔළුවක්. මුවෙක්ගේ හරි ගෝනෙක්ගේ හරි තමයි ඉතින්. ඉස්සෙල්ලා කුළු මිහරකෙක්ගේ හම්බුණා ඔළුවයි අන් දෙක සහිත ඔළුව. දැන් ගෝනෙක්ගේ හෝ මුවෙක්ගේ අන්තට්ටු දෙක හම්බුණා. දැන් ඉන්නේ අපේ කලපුවක ඉන්නේ. අර ඈත පේන්නේ. වටේටම තියෙන කලපුව. දැන් නම් වතුර ගොඩක් ඉඳලා තියෙන්නේ. ඒ දවස්වල පායන හින්දා. වතුර තිබුණා නම් එහෙම අපිට මෙහෙම යන්න අමාරුයි අතට. වේලිලා තියෙන්නේ. අපි තාම අර කලපුව දිගේ යනවා. දැන් ගොඩාක් දුර කිලෝමීටර් 2ක් විතර වගේ ආව කලපුව දිගේ. ඇත්තටම වතුර තිබුණා නම් එහෙම එන්න බෑ. හඳත් යනවා පල්ලේ. අපේ කට්ටිය යනවා ඉස්සරේ. අපි ආවා ඊට පස්සේ කලපුවකට. ආයෙත් කලපුවකට වතුර නම් තියෙනවා. ඔයාලට පේනවා ඇති අර ඈත මොයේ කට තියෙනවා. මේ කලපුවේ දිගේ තමයි යන්නේ අපි. හැබැයි වතුර තියෙනවා. අපි නවතින තැනට කිලෝමීටර් තව 4ක් විතර වගේ තියෙනවා. දැන් ගිහිල්ලා අද රැයට නවතිනවා. දැන් මේ අපිට ගමන් මාර්ගයේ කුබුක්කන් ඔය දක්වා යන ගමන් මාර්ගයේ හම්බෙන කලපුවක් අසල ඉන්නේ. මේ විශාල කලපුවක් හැබැයි මොයේ කට අපිට පේන. ඉතින් හැබැයි මොකද? ඉතින් අපි බලාපොරොත්තු වෙනවා තව කිලෝමීටර් 4කින් මේ අපි ඇවිල්ලා ඉන්නේ 16 වෙනි කිලෝමීටර් දක්වා වෙලා ඉන්නේ. කිලෝමීටර් 4කින් අපි බලාපොරොත්තු වෙනවා අද රාත්‍රිය ගත කරන්න. කුබුක්කන් ඔය අසල. ඉතින් පියාවා
view point එකට. view point එකක් තියෙනවා පොඩ්ඩක්. ආ එතෙන්ද. ඒ පළාතම පේනවා ඉතින්. අර හරියට තැන්න ඕනේ. ආඩේ අලි පේනවද නෑ? වම් පැත්තෙන් ගිය හැකිද? හම්බුන පළවෙනි වතුර වල. පරිස්සමෙන්. කුමන ගම? අපි ඔන්න අපේ නවත්තැන් වලට ආවා. මේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඉක්මනට ගිහිල්ලා නාගෙන එන්න ඕනේ.